Welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද vlog එක තමයි 12 hour study challenge එක. ඉතින් අපි බලමු එක කොහොමද win කරන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම wash එකක් දාගත්තා. දැන් wash එකක් දාලා තමයි මේ ඉන්නේ. ඉතින් ටිකටම vlog එක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉස්සෙල්ලාම මම කරන්නේ ටෙස්ට් එක අස් කරගත් එක වෙනද වගේම. ඉතින් වෙනද වගේම කලින් දවසේ දීප විදිහටම තමයි තියෙන්නේ. ඉතින් අපි ඒක ඉස්සෙල්ලාම අස් කරගමු. හරි, දැන් අස් කරගෙන ඉවරයි. හරි, අපි ඉස්සෙල්ලාම උදේ කෑම ගාගෙන ඉමු. ෆැමිලි එකේ ඉන්න ඔයාලට මම ගොඩක් ආදරේ. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න. මේ දවස්වල මගේ කොණ්ඩේ සෑහෙන්න යනවා. අනේ මන්ද ස්ට්‍රෙස් එකකින් ඉඳත් වෙන්නේ නැති. ඒ වුණාට සෑහෙන්න ඉදිරියට යනවා. ඉතින් මම හිතාගෙන ඉන්නවා හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න. සැටිනි කියලා හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඉතින් මම ඒක පාවිච්චි කරලා ඉවර වෙලා ඔයාලට රිසල්ට් කියන්න. මම දැන් කරන්නේ කලින් පාඩම් කර හිටපු BS වල ටියුට් එකක්. ඒක අද ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් තාම මාසෙයි එක්සෑම් එකට තියෙන්නේ. ඉතින් ළඟ මාසෙයි එක්සෑම් එක තියෙනවා. මම මේ මාසේ ජූලි මාසෙට මන්ත්ලි ප්ලෑන් එකක් හදාගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඉස්සරහට vlog එකකින් ඒක බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම මේ vlog එක බලන්න. ඔයාලට වැදගත් වෙයි ඒකත්. ඉතින් මේ දවස්වල විභාගෙට පාඩම් කරන හැමෝම ගොඩක් ස්ට්‍රෙස් එකකින් ඉන්නවා කියලා නම් මට හිතෙනවා මම ඉන්න විදිහට. ඉතින් මේ හැමෝගෙටම මම ප්‍රාර්ථනා කරනවා ස්ට්‍රෙස් එක නැති වෙලා හොඳට පාඩම් කරන්න පුළුවන් වෙන්න, මයින්ඩ් එක හැදෙන්න කියලා. ඇත්තටම මේක ලොකු ටාගට් එකක්. මයින්ඩ් එක හොඳට නිදහසේ තියාගෙන පාඩම් කරන එක කරන්න අමාරුයි ඇත්තටම. ඉතින් කොහොම හරි මේ මාසේ හොඳට වැඩ කරමු. වෙනුවෙන්ම අලුතෙන් WhatsApp channel එකකුත් හැදුවා. ඉතින් ඔයාලා ඒකට තාම join වෙලා නැත්නම් දැන්ම ඒකට join වෙන්න. මගේ ගොඩක් දේවල් ඒකට මම share කරනවා. මම WhatsApp link එක comment section එකේ pin කරලා තියන්නම්. ඔයාලා දැන්ම ඒකට join වෙන්න. ඉතින් මම ඔයාලට කලින් blog එකේදීත් කිව්වනේ මම මාස 6ක් වගේ කාලයක ඉඳන් තමයි පාඩම් කරන්න පටන් ගත්තේ. ඉතින් මම මුල් කාලෙත් පාඩම් කරා. මුල් දවස්වල කොහොමත් පාඩම් කරනවානේ. එතකොට ඒ වුණාට පස්සේ ටික ටික පාඩම් කරන එක අඩු වුණා. ඊපස්සේ මාස 6ක් තියලා තමයි ඉතින් හැමෝටම වෙනවා වගේ මටත් ඉතින් පාඩම් කරන එක මතක් වුණේ. ඉතින් ඒ දවස්වල ඉඳන් තමයි දැන් ඉතින් පාඩම් කරන්නේ. ඉතින් හරියටම පාඩම් කරන එකම සෙට් වුණේ මාස 3ක් වගේ තිබිලා. ඉතින් ගොඩක් වැඩ තියෙනවා කරන්න පුළුවන් වේද දන්නෙත් නෑ. ඒ ගැන හිතන්නේවත් නැතුව මම ප්ලෑන් එකක් හැදුවනේ. මම හැම මාසෙකටම වගේ ප්ලෑන් එකක් හැදුවා. ඉතින් මම ඒ මාසේ ප්ලෑන් එක විදිහට වැඩ කරා උපරිම. ඉතින් මම ඒ ප්ලෑන් එක විශ්වාස කරගෙන මම වැඩ ටික කරගෙන යනවා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ කියලා.
මේ ඉන්නේ අපේ නැන්ද කෙනෙක්ගේ බබෙක්. ඉතින් එයා හරිම ෂෝක්. ඉතින් එයාට අපි හැමෝම කැමතියි. ඉතින් මේ මන් දාන හැම vlog එකේම මෙයා ඉන්නවා කොහෙන් හරි ඇවිල්ලා පයින්. එයා ලොකු වුණාම බලයි නේද එයා කොච්චර චූටියටද හිටියේ කියලා. ඉතින් එයාට අපි ආදරයට කියන්නේ චූටි කියලා. දැන් පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඉතින් ගෙදර අලිකට බේර තිබ්බා. ඒක පොඩ්ඩක් නරක් වෙන්න වගේ තිබ්බේ. කලින් අම්මා හදන්න කිව්වටත් මම ඒක හදන්න නැතුව ඒක මට අමතක වෙලා තිබ්බේ. ඇත්තටම අලිකට බේර කියන්නේ මං ආසම පළතුර. ඉතින් මම මේ විදිහට තමයි අලිකට බේර එක හදන්නේ. රසයි. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් මම ඔයාව ආදරෙන් පිළිගන්නවා. මේ වගේ ලස්සන වීඩියෝ දිගටම බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මම ආදරෙන් මෙයාගේ දැන් පුදුම දගයක් තියෙන්නේ හැමතිස්සෙම එනමට කරදර කරන්න. අනේ පව්වනේ හරිම කියුට්. හරි දැන් ආයෙත් වැඩ පටන් ගමු. මම දැන් කරන්නේ මම පාඩම් කරලා ඉවර වෙච්ච BS ටියුට් එකේ පාස් පේපර්ස් කරන එක. ඉතින් ඔයාලා මට ආදරෙන් දාන කමෙන්ට් එකට මම ගොඩාක් ආදරේ. ඉතින් මාත් එක්ක දිගටම ඉන්න ඔයාලට ගොඩාක් thank you. හරි දැන් මං ඒකත් කරලා ඉවරයි. දැන් වෙලාව 3ට වගේ තමයි තිබ්බේ. ඉතින් ඉක්මනට වොෂ් එකක් දාගෙන ඉන්න. හරි දැන් ආයෙත් වැඩ පටන් ගමු. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා මම පාඩම් කවර් කරලාද තියෙන්නේ කියලා. ඇත්තටම නෑ පර්ෆෙක්ට් නම් කරලා නැහැ ඔක්කොම. මං කිව්වනේ මම මේ මාසේ මන්ත්ලි ප්ලෑන් එකක් හැදුවා කියලා. ඉතින් ඒක විදිහට තමයි මම වැඩ කරගෙන යන්නේ. ප්ලෑන් එකකට වැඩ කරන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි හැමදේම ඉක්මනට කරගන්න. අනික පිළිවෙලට කරගන්නත් ඒක ලේසි. මේ දවස්වල ගොඩක් අයට ප්‍රශ්න තමයි ගොඩක් නිදිමත එන එක. ඒක මටත් තියෙනවා. ඒ ස්ට්‍රෙස් එක නිසායි අපේ ශරීරයේ ගොඩක් වෙහෙස වෙනවනේ. ඒක නිසා තමයි ගොඩක් නිදිමත එන්නේ. ඒකට මම පොඩි ට්‍රික් එකක් කියන්නම්. ඔයාලා ඒ නිදිමත එන වෙලාව කොහොම හරි අල්ලගෙන හිටියොත් ඒ පැය භාගෙ වගේ කොහොම හරිම අල්ලගෙන හිටියොත් ඔයාලට ඉතුරු වැඩ ටික ගොඩක් හොඳට කරගන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාලා හොඳට වතුර බොන්න. ඒ වගේම ඒ වෙලාවේ පාඩම් කරන වැඩ කරනට වඩා ගණන් හදන වැඩ කරොත් ඔයාලට නිදිමත පාලනය කරගන්න පුළුවන්. නැත්තම් ගොඩාක් විදිහට කෙනෙක්ට නිදිමත આવොත් එහෙම ඒ වෙලාවට ඔයාලා විනාඩි 20ක් වගේ පොඩි වෙලාවක් නිදාගත්තොත් ඔයාලට වැඩි වෙලාවක් පාඩම් වැඩ ටික කරගන්නත් පුළුවන්.
පොඩි බ්‍රේක් එකක් ගත්තා. මම මේ vlog එක එඩිට් කරේ පොසොන් පොයට පස්සේ දවසේ. ඉතින් ඔයාලා පාඩම් කරාද නැත්නම් පොසොන් බලන්න ගියාද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් පොසොන් බලන්න ගියේ නෑ. ඇත්තටම පාඩම් වැඩ ගොඩක් තිබ්බ නිසායි මං වැඩි ඇවිදින්න කැමතිත් නෑ. මං ආසයි ඇත්තටම ගෙදරට වෙලා ඉන්න තමයි. ඒ නිසා ඉතින් මම ගියේ නෑ. දැන් කරන්න හදන්නේ ජූලි මාසේ මන්ත්ලි ප්ලෑන් එක හදාගන්නයි. ඉතින් ඔයාලත් මේක හදාගන්න කැමති නම් පොඩි අයිඩියා එකක් ගන්න මම කියන්නම්. ඉතින් ඉස්සෙල්ලාම කැමති නම් A4 කලයක් හරි කලර් A4 කලයක් හරි ගන්න. ඉතින් ඔයාලා ඒක ඉස්සෙල්ලාම ජූලි මාසෙට අදාළ දින ටික දාගන්න. ඔයාලා සබ්ජෙක්ට් දැන් සබ්ජෙක්ට් 3ක් තියෙනවනේ අපිට. එතකොට එක සබ්ජෙක්ට් එකක තියෙන පාඩම් ටික ලියා ගන්න වෙන වෙනම. එතකොට ලේසි මේ ප්ලෑන් එක හදන්න. ඔයාලට මේ වෙලාවේ ප්ලෑන් මතක් වෙන්නේ නැත්නම් YouTube එකේ ගොඩක් වීඩියෝස් තියෙනවා. ඒව බලලා ඉවර වෙලා ඔයාලට ගැලපෙන විදිහට ප්ලෑන් එකක් හදාගන්න. ඇත්තට මේක ගොඩක් ලේසි. ඔයාලා එක කරලා බලන්න නිකන් කරනවට වඩා. ඉතින් මම නම් කරන්නේ එක වීක් එකක සති 4ක් වගේනේ තියෙන්නේ. එක වීක් එකක තියරි ටික ආයෙත් බලා ගන්න එක. ඊට පස්සේ අනිත් වීක් එකේ කරන්නේ පාස් පේපර්ස් වල සෙකන්ඩ් පාර්ට් එක කරන එක. ඊට පස්සේ අනිත් 3 වෙනි වීක් එකේ කරන්නේ MCQ. ඊට පස්සේ 4 වෙනි වීක් එකේ කරන්නේ ආයේ අපිට කවර් කරගන්න බැරි පාඩමක් තිබ්බොත් නැත්නම් අමාරු පාඩමක් තිබ්බොත් ඒක දාගන්නවා අන්තිම සතිය කරන්න. එහෙම තමයි මම ප්ලෑන් එක හදාගෙන තියෙන්නේ. හරි මම දැන් ඒකත් හදලා ඉවරයි. අපි ආයෙත් වැඩ පටන් ගමු. දැන් මම කරන්නේ accounting වල recording එකක් තියෙනවා. ඒක බලන එක. ප්‍රාර්ථනා කරනවා 2026 බැච් එකට හොඳට exam එක ලියන්න පුළුවන් වෙන්න කියලා. තමන්ගේ උපරිමයෙන්ම කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you.
තාත්තා අප ගෙනල්ලා තිබ්බා. ඉතින් ඒකත් මං කන්න ගත්තා. මට පාඩම් කරන්න කම්මැලි හිතුනහම මම මේ සෝන් එක දාගන්නවා. ඉතින් ඒකට පොඩි ගැම්මක් වගේ එනවා මට ඉතින්. ඒක දාගෙන ඉතින් ඊට පස්සේ මම වැඩ කරනවා. ඉතින් මම රැට කෑවේ කොත්තමී රාමයන් එකක්. ඉතින් ඒක හදාගෙන කෑවා. ඒක ඇත්තටම ගොඩක් සැරයි. හරි දැන් ආයෙත් වැඩ පටන් ගමු. හදිසියෙම අයියා කතා කරා ගෙවල් ළඟ තියෙන කූඩුවක් බලන්න යන් කියලා. ඉතින් මං ටක්කල් ලෑස්ති වුණා ඒක බලන්න යන්න. අපි එතනට ගියා. අපි එතනට යද්දී 11:00 වගේ වුණා. ඉතින් මේ තියෙන්නේ ලස්සන කූඩුව. ඒක හදන්න මාස 6ක ඉඳන්ලු මහන්සි වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒක හරිම ලස්සනයි. අපට හිමි වාරේ නම් තෝපානි වාරේ නැහියාලිතුම වන්නේය. මගේ 20 hour study challenge එකත් ඉවර නිසා මං ආපු ගාම කලේ නිදා ගන්න එක. ඉතින් ඔයාලා මගේ අද vlog එක enjoy කරා නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් ඊළඟට ලස්සන vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.